YouTube channel. අද අපි බලන්න යන්නේ ලංකාවේ තියෙන හරිම ලස්සන දියඇල්ල. ඔයාලා ඉතින් thumbnail එකෙන්ම දකින්න ඇතිනේ. ඔව් අද අපි බලන්න යන්නේ ඕලුවැල්ල. මේ දියඇල්ල ගැන කියනවා නම් ලංකාවේ ගොඩාක් අය අතර මම හිතන්නේ මේ දියඇල්ල එච්චරම ප්‍රසිද්ධ නැහැ. මේ ගැන දන්න අයත් ඉන්නවා. අපිත් එහෙම ලොකු අයිඩියා එකක් ඇතුව නෙමෙයි ගියේ. කලින් ගිහිල්ලා තියෙන YouTube videos එහෙම බලලා ඊට පස්සේ අපේ Google අක්කගෙන් support එකත් අරගෙන තමයි අපි මේ ඕලුවැල්ල පැත්තට යන්නේ. ඉතින් ඕලුවැල්ල destination එක ඔයාලට හොයාගන්න හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ Google Map එකේ ඕලුවැල්ල යටිඅන්තට කියලා search කරලා බලන්න. එතකොට ඔයාලට location එක suggest කරනවා. බය වෙන්න එපා. ඒ පාර හරියටම හරි ඒක දිගේ යන්න. යහම ලස්සන ඕලුවැල්ල ළඟට යන්න පුළුවන්. ඉතින් ඕලුවැල්ල බලන්න ගියේ අපි මමයි ශාලි එතකොට මගේ අක්කයි යාගේ හස්බන්ඩ්. අපි දෙගොල්ලෝ ගියේ බයික් දෙකකින්. ඉතින් මේ ඕලුවැල්ලට යන පාර ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒක පුදුම ලස්සනයි. පේනව නේද guys? මාරම ලස්සනයි. එතකොට රබර් ගස් හැම තැනම කොළ පාට පරිසරයක් තමයි තියෙන්නේ. මාරම ලස්සනයි. බයික් එකකින් උනත් යන්න පුළුවන්. හොඳ මට්ටමේ තියෙනවා. ඒ ගැන බය වෙන්න එපා. මේ පේනවනේ. අපිත් මැප් එක දාගෙන තමයි මේ ගමනේ ගියේ. ඔය යන අතරමඟ ටිකක් දුර ගමනක් යන්නේ. අපේ ගෙවල් වල ඉඳන් මට මතක විදියට මේ ඕලුවැල්ල ළඟට කිලෝමීටර් 73ක විතර දුරක් තිබුණා. ඉතින් පැය දෙකමාරක විතර රයිඩ් එකක් නේ. ඉතින් ඒ යන අතරමඟ ඔන්න ඔය පන්සලත් හම්බුණා. ඒ පන්සල ළඟටත් ගිහිල්ලා අපි වැඳලා ආශිර්වාදත් අරගෙන තමයි ඕලුවැල්ල බලන්න පිටත් වුණේ. පාර එහෙමත් අර ලොකු ට්‍රැෆික් තියෙන පාරක් නෙමෙයි. හරිම නිදහසේ එන්ජොයි කර ඔයාලට යන්න පුළුවන්. කිසිම කරදරයක් නැහැ. ට්‍රැෆික් එකක් නම් නැහැ. බය වෙන්න එපා. ඔන්න guys ඔයාලට පොඩි ටිප් එකක් තියෙනවා. ඔයාලට කොහේ හරි travel කරද්දි බයික් එකේ especially මම මේ කියන්නේ බයික් එකේ travel කරද්දි ෆෝන් එක අතේ තියාගෙන යන කරදරයි වගේ නම් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරලා බලන්න. හරිම පහසුයි. හරිම ලේසි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක වැටෙන්නෙත් නැහැ. හොඳ සේෆ්ටි විදියට ෆෝන් එක තියෙනවා. හදිසි අවස්ථාවක මගේ ෆෝන් රඳවනය. ඉතින් මම කලිනුත් කිව්වනේ මේක ටිකක් දුර ගමනක්. පැය දෙකමාරක් විතර බයික් එකේ යන්න තියෙනවා. අපි දැන් ඉන්නේ රුවන්වැල්ල ටවුන් එකේ. හැබැයි පරිසරයේ ලස්සන බල යද්දි මහන්සි එහෙම නැහැ. මාරම ලස්සනයි වටපිටාව. අපේ පැය දෙකමාරක ගමනේ අපිට තව යන්න තියෙන්නේ විනාඩි 32ක් වගේ පොඩි දුර ප්‍රමාණයක්. හම්බෝ එකත් ලොකු දෙකක්. කිලෝමීටර් 73න් තව අපිට යන්න තියෙන්නේ. ඒ කියන්නේ කිලෝමීටර් 14ක වගේ ප්‍රමාණයක්. හැබැයි ඒ අපි මේ මෙච්චර වෙලාව මේ පරිසරය නම් පුදුමම ලස්සනයි. ඇත්තටම ඒ වගේ පරිසරයක ඔයාගේ පාර්ට්නර්ත් එක්ක මෙහෙම යනවා කියන්නේ ඒක වෙනමම ෆීලිං එකක්. බොරු නෙමෙයි. ඔයාලා යනවා නම් ගිහිල්ලම් බලන්නකෝ. එක්ස්පීරියන්ස් එක ගන්න. මේ යන අතරමඟදී අපිට ගොඩාක් ලස්සන තැන් සෑහෙන හම්බුණා. ඉතින් අපි හැම දෙයක්ම කැප්චර් කරගත්තා. ඕලුවැල්ලට යන තැන වෙනකන් අපේ වීඩියෝ එක ටිකක් විතර දිගයි. එච්චරටම ලස්සන දේවල් කැප්චර් කරගන්න අපිට තිබුණා. කිලෝමීටර් 5ක් විතර තියෙනවා. කිලෝමීටර් 5ක් වගේ අපිට යන්න තියෙනවා. වැල්ලට එන පාර ගැන කියනවා නම් ලස්සන දේවල් හැම දෙයක්ම පුරු කරගෙන තමයි ඕලුවැල්ල ළඟට යන්න තියෙන්නේ. මේ පාරේ බස් එකකුත් යනවා. යටිඅන්තොට බස් එක. අනේ බස් එක අරගන්න. ඔව් යටිඅන්තොටින් මේ බස් එක වලට ගන්න පුළුවන්.
ඔන්න ගයිස් අන්තිමේදී ලොකු දුරක් ගෙවාගෙන කොහොම හරි අන්තිමේදී අපි අපේ ඩෙස්ටිනේෂන් එක ඔළුවැල්ල ළඟට ආවා. ඉතින් ඒ ෆීලින් එක නම් පුදුම ලස්සන ෆීලින් එකක්, මාරම ලස්සන පරිසරයක් තමයි එතන තිබුණේ. බොරු නම් ඔයාලා බලන්නකෝ. එහෙනම් සුන්දර ඔළුවැල්ලට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මේ ඔළුවැල්ල ලස්සනයි වගේම මෙතන කියන්න සුවිශේෂී දේවල් ටිකක් ඔයාලට තියෙනවා. ඒ ටික මම වීඩියෝ එක ඉස්සරහදී ඔයාලට කියන්නම්. තේනවනේ මේ තියෙන්නේ ලී පාලම. ඔළුව ඔය ළඟින් තියෙන මේ ලී පාලමේ තියෙන විශේෂත්වය තමයි කකුලුත් එක්ක වේවල යනවනේ. වාහන යද්දී ලී පාලමෙන් එන සද්දේ. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි දැනට ලංකාවේ තියෙන වාහන ගමනාගමනය කරන්න පුළුවන් එකම ලී පාලම විදියට තමයි මෙන්න මේ ලී පාලම හඳුන්වන්නේ. ඒක තමයි මේ ලී පාලමේ තියෙන විශේෂත්වය. කලින් නම් මෙතන මේ ලී පාලම විතරයි තිබිලා තියෙන්නේ. හැබැයි දැන් අලුතෙන් මෙන්න මේ ලී පාලමට එහා පැත්තේ කොන්ක්‍රීට් පාලමකුත් ඉදි කරලා තියෙනවා. ඒකෙනුත් දැන් වාහන යන්න පුළුවන්. ඔයාලට පේනවද මේ ඔළුවැල්ල කොටස් තියන්නේ පොඩි කොටස් කීපයක් එකතු වෙලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙච්චර ලස්සන තැනකටත් ඇවිල්ලා මෙච්චර ලස්සන වටපිටාවක් තියාගෙනත් මෙන්න මේ වගේ ලස්සන පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තේ නැත්නම් ඉතින් වැඩකුත් නෑනේ. ඔය අතරේ අපේ පිස්සු වැඩක් තියෙනවා ඉතින්. පේනවනේ ගයිස් මේ ලී පාලම උඩින් CTB බස් පවා යනවා. ඔයාලා දැක්කනේ? මේක උඩින් තියෙන CTB බසුත් යන්නේ කිය අපි දෙන්න පොඩ්ඩක් කොහොම කරකුණාම මොකද වෙන්නේ? ඉතින් මෙච්චර ලස්සන ඕලුවැල්ල ළඟට ඇවිල්ලා ඒක ටිකක් උඩටම ගිහිල්ලා බැලුවේ නැත්තම් කිසි ගතියක් නැහැනේ. පොඩ්ඩක් උඩටම නැගලා බලන්න ඕනේ කියලා අපි 4 දෙනාටම හිතුණා. ඔළුවැල්ල තරණය කරන්න. අපි බයික් වලින් යාවේ. ඉතින් හෙල්මට් එහෙම පාර අයිනේ තියලා යන්න බැරි නිසා අපේ බෑග්, ලට්ට, ලොට්ට, හෙල්මට් ඔය සේරම තුස්සගෙන තමයි අපි මේ ඔළුවැල්ල තරණය කරන්න තීරණය කළේ. වැඩේ ඉතින් අපි හිතුව තරම් ලේසිත් නෑ. ටිකක් දුර නගිද්දි තමයි තේරුනේ වැඩේ හිතන තරම් ලේසි නෑ කියලා. මොකද උඩට නගින්න හරියට එහෙම පාරකුත් නෑ. මෙන්න මේ ගස් මුල් දිගේ බඩ ගාගෙන තමයි යන්න තියෙන්නේ. පාර තියනවද? පාර තියනවද? එන්න පුළුවන්ද? මේ වෙද්දි අපි ඔළුවැල්ලේ ටිකක් දුරට නැගලා ඔය ඔළුවැල්ලේ ටිකක් දුරට නැගලා එතන තිබුණ ගලක් උඩ ඉඳන් තමයි ඔය කෝලම් කරන්නේ. ටිකක් උඩ නැග්ගා. පස්ට මහන්සි. අර පිටිපස්සෙන් අපි ආව පාර. මේ දෙන්නේ යන්න තියෙන දුර. අර පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා කතාවක් තියෙනවනේ ගයිස්. ඉතින් පඬිතුයෝ 4 දෙනා වගේ මේක නගින්න තීරණය කළාට බලන්නකො මට උන වැඩේ. කටු දෙකක් පැනලා තියෙනවා. කටුවත් එක පැටිල්ලා දඩබඩස් ගාලා මම ඇදගෙන වැටුණා. කියන්න තියනවද ගමන ගැන? ගණකම හින්න හොඳයි. මම වගේ ඉවරයි. කකුලෙන් ඉඳන් කටු ගාලක පැටලිලා මෙයා යන්නේ වීඩියෝ අයියා යනවා සින්දුවක් කියන්න. තාලෙට කියන්න ෘතිය ලියලා
වැටිලා නතර වුණේ ඔන්න ඔය වගේ කටු හෙන සෙට් එකකුත් ඇඟ පුරාම ඇනගෙන. මාව දඩබඩාස් ගාලා අඩගෙන වැටුණ පාර බය වුණු අපි 4 දෙනාම තීරණය කළා ආයෙම පහළට බහින්න. ඔහොම වැඩක් නොකළොත් ඉතින් මම නෙවෙයි. කමක් නෑ ගයිස්, දුකක් නෑ. ටිකක් දුරට හරි කොහම හරි නැග්ගනි. පේනවනේ බය වුණ පාර ආයේ බහිද්දි හෙල්මට් එකක් දාගෙනම තමයි බැස්සේ. වැඩි ආරක්ෂාවට. දව්වක් ඇල්ලුවා. කටුගස් කොටක පැටලුණා වැටිලා. ඉතින් දැන් බය වෙලා ඉන්නේ උඩට යන්න. මෙතනින් යාට පාර ගොඩක් අමාරු උඩට යන. අපි ආයෙ මෙන්න මේ පැත්තේ පාර ගොඩක් අමාරු උඩට යන්න. ඒක හන්දා අපි තීරණය කළා උඩ නගින්න නැතුව මේ හරියෙන් පොඩි රෙස්ට් එකක් අරගෙන ආපහු යන්න. ඉතින් මේ හරියෙන් පොඩි රෙස්ට් එකක් අරගෙන මෙන්න අපි පහළට බහිනවා. මේ ඉන්නේ අපේ අද දවසේ වීරවරිය. දවසේ වීර කාන්තාව. කටු ඇනගෙන. ගියදන නානවා නෙමෙයි ගියදන හානවා. පේනවනේ ඉතින් වැටුණ එකට මේගොල්ලෝ මට හිහිලු කර කර ඉන්නවා. බලමුකෝ අර කතාවක් තියන්නේ පොකාට වාරයක් ආවොත් පිටියටත් වාරයක් එනවා කියලා. අපේ ඔලු ඇල්ල ගමන සාර්ථකව නිම කළා. හොඳ පිම්මකුත් පැනලා මේ අතේ කටු ගොඩයි. ඔලු ඇල්ල බලලා ඉවරයි. ඔලු ඇල්ල බාගෙට බලලා ඉවරයි. ඔව් ඇත්තටම ඒක මම ඔලු ඇල්ලේ උඩටම යන්න තමයි අපි තීරණය කළේ. හැබැයි මගක් දුර යද්දි මම පොඩි පිනුමක් ගැහුවා. ඒක නිසා බය වුණ පාර අපි කට්ටියම අපහු හැරිලා ආවා. ඒ නිසා බය වුණේ වැටුණ කෙනා විතරයි. ඒක හන්ද අපිට හැරිලා එන්න ඕනේ. තමයි ඉතින් ඩාම් වෙනවා ටුක් වෙනවා මොනා කරන්නද ඉතින්. පිනුමක් ගැහුවේ නැත්නම් ඔහොම ඔය වගේ ගමනක් ගිහිල්ලා ඉතින් මම විනුෂි නෙවෙයි. දැන් ඉතින් අපි යනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. ශාලි මොකද හිතන්නේ ඔලු ඇල්ලට එන්න පුළුවන් පාර ගැන වාහනයක් එන්න පුළුවන්ද? පාරේ ගෙන්න පුළුවන්. ඒ වුණාට ගමන ආතල්ම බයික් එකේ ගෙනවනවා. තේරෙනවනේ මේ වටේ තියෙන සුන්දරත්වය. මේක ඉතින් විඳ ගන්න නම් බයික් එක ගැන එක තමයි සුපිරි. වාහනවල එන්න පුළුවන් බැරි නෑ. හැබැයි කඩුණු හදන්න තරම් නම් ළඟපාතකවත් නැහැ. ඒ රිස්ක් එක තියෙනවා. ඕලුවෙල්ල බලලා ඉවර වුණ අපි සෙට් එක ඊළඟට යන්න තීරණය කළේ ඒ කිට්ටුවම තියෙන ලස්සන 12 පාරක් ළඟට. අපිට හිතුණා ඒකෙන් නාලා අපි ගෙනාපුවත් කාලා බීලා පොඩක් ෆ්‍රෙෂ් වෙලා ආපහු ගියොත් හොඳයි කියලා. ඉතින් මේ 12න් එහා පැත්තට යන්න තියෙන මෙන්න මේ ලස්සන මොකක්ද ඒකට කියන්නේ වැල් පාලමක්ද? එල්ලෙන පාලමක් නේ? ඔව් මෙන්න මේ පාලම දිගේ තමයි යන්න තියෙන මාර ලස්සනයි. ඒක යද්දී පොඩි අර නිකන් හිතට බයයි මොකද ඒක හෙලවෙනවා. ඒක නිසා පොඩ්ඩක් විතර ඉතින් හිත ගැස්සෙනවා. ඒ වුණාට මාරම ලස්සනයි එතන. ඒක පල්ලෙහා මාළුත් ඉන්නවා. ඉතින් අපි මේ යන දවසේ ගොඩාක් මෙතෙන්ට ඇවිත් තිබුණා. මේ 12 පාරෙන් නාන ගමන් එන්ජොයි කර කර අපි දැක්ක එතනම ඉඳන් උයාගෙන කන කට්ටියක්. කොහෙටද? නමක් ගමන් ගන්න හැබැයි ඔලු ඇල්ලේ ඉන්න වතුරේ නෝ. පහළ අනිත් පැත්ත ගහලා. අලුත් දෙයක් හදලා ඊට පස්සේ. ඉතින් අපි 4 දෙනාටම මේ වෙලාවේ ඕන වෙලා තිබුණේ හුන්ටෙත් මේ 12 පාරෙන් නා ගන්න. ඉතින් ඒක නිසා අපි මේ ගල් මුල් පීර යන්නේ අපිට නාන්න සුදුසු තැනක් හම්බ වෙනකම්. ඉතින් එන්නව අපිත් එක්ක යන්නේ. අපේ පොට් එක සොයාගෙන ආවා. ඔන්න ගයිස් අපි නම හොයාගත්තා. මේ ඔය නම තමයි වී ඔය. ඉතින් ඔයාලට පේනවනේ මෙතන වතුර හැම මාරම පිරිසිදුයි. පොඩි මාළු පැටවුත් ඉන්නවා. හොඳ මසාජ් එකකුත් හම්බ වෙනවා මාළු පැටවුන් ගෙන්න. අපි ඔහම වාඩි වෙලා ඉද්දි උන් ඇවිල්ලා අපිට කොටනවා. ඒකත් මරු හැබැයි. අපේ පොඩි ස්නැක් ටේබල් එක
අර ටිකක් විතර ඔළුවැල්ල උඩට එහෙම නැගලා මහන්සි වෙලා හිටිය නිසා වියෝයේ තියෙන සීතල වතුර පාරේ බැහැලා මොනවා කියන්නේ අම්මෝ අපේ තිබුණ මහන්සිය නම් කොහෙන් ගියාද මන් දන්නේ. ඇත්තටම මේකෙන් ගොඩ වෙන්නත් දුකයි. ඒ තරමටම ඒ එක්ස්පීරියන්ස් එක මාර්ම ලස්සනයි. නාලා කරලා අපි ආපහු යනවා. දැන් අපි මේ වියෝයෙන් නාලා දුකෙන් උනත් එතනට සමුදීලා අපහු යන්න රෙඩි වෙලා ඉන්න ගම. ඉතින් ඒ යන අතරමඟදීත් අපිට හම්බ වෙන ලස්සන පොඩි තැන්වල පවා වීඩියෝ ක්ලිප්ස් ගන්න අපි අමතක කරේ නෑ. මේ පේනවනිතර මගදී හයියෙන් වහින්න පටන් ගත්තා. ඒ කිට්ටුවේදීම තමයි අපි මේ වැස්සට අහු වුණේ. මේ වෙද්දි අපි අර මං කිව්වේ දවල්ට එහෙම කාලා හිටියෙත් නෑ. පොඩි ස්නැක්ස් ඒවා මේවා විතරයිනේ ගෙනාවේ. හොඳටම බඩගිනි. අපි මේ කඩයක් හොය යන ගම. නාලා කරලා හිටිය නිසා අපි සෙට් එකටම හොඳටම බඩගිනි. ඉතින් වැස්ස පෑවුව ගමන් අපි ඉක්මනටම දුවලා ගියේ. අපිට කන්න තැනක් හොයාගන්න. එහෙනම් ගයිස් ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.